ඔන්න ට්‍රැවල් විත් නිලාංග සංචාරක ගමන් මල්ලට අන්න අලුත්ෙන් එකතු වෙන අලුත්ම සංචාරය තමයි මඩොල්සිම සංචාරය. ඉතින් අද පොය දවසක් ඇත්තටම ලංකාවේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් පාන්දරෙන් නැගිටලා ඌව පළාතේ ලස්සන මඩොල්සිම මමත් ගිහින් නැහැ. ගිහින් එන්න ඕන කියලා. මේ ගමන යන්නේ මම තනියම. ඉතින් දැන් කොළඹින් පාන්දර වෙලාව උදේ 4යි. ඔන්න දැන් මම ගමන යන්නයි හදන්නේ. අපි ගිහිල්ලා බලමු මොන වගේ ලස්සනද තියෙන්නේ, මොනවද අපිට දකින්න පුළුවන්, ඕගොන්ට වැදගත් වෙන දේවල් මොනවද කියන එක අද සංචාරයේදී මම ඔයාලට ගේන්නම්. යන් එහෙනම්. පැය දෙකමාරක විතර දීර්ඝ ගමනකට පස්සේ මම දැන් මේ වෙලාවේ ඉන්නේ බෙලිහුල්ලොය. උදෑසන ආහාරය ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම නැවැත්තුව එක තැනක එතන නම කියන්නේ රිවර් ගාඩන් කියලා. ඉතින් මෙතනට පල්ලෙහෙන් ඇත්තටම පේනවා බෙලිහුල්ලොය ගලා බසින හැටි මම ඔයාලට ඈතට පෙන්නන්නම්. මෙතන නාන්න පහසුකම් තියෙනවා කියලා මෙතන ඉන්න කළමනාකාරීත්වය මට දැනුම් දුන්නා. ඉතින් ආපු වෙලාවක ඇවිල්ලා බලන්න මේ ලස්සන තැනක්. උදෑසන ආහාරය අරගෙන බලමු කොහොමද ඒගොල්ලෝගේ කෑම හොඳයිද නැද්ද කියලා මම රිවිව් එකක් දාන්නම්. බෙලිහුල්ලෙන් උදෑසන ආහාරය අරගෙන මෙතන ඉඳන් මම හිතන්නේ පැය 5ට සාමාන්‍යයෙන් පැය දෙකමාරක විතර ගමනක් මට තියෙනවා එක දිගට ගියත්. ඉතින් උදෑසන ආහාරය අරගෙන ලස්සන වටපිටාවත් බලාගෙන හරි ලස්සන බෙලිහුල්ලොය ඔයත් යනවා මෙතනින්. ඒකින්ද මේ එන කෙනෙකුට මේ ස්ථානයෙන් පොඩ්ඩක් නාන්න කරන්න වලට අවස්ථාවක් තියෙනවා. කෑමක් ගන්න ගමන් අපිලාක ඇවිල්ලා යන්න හොඳ උදෑසන ආහාර වේලක් මම ගත්තා. ඉතින් යමු ඉස්සරහට මොනවද තියෙන්නේ බලන්න. මඩොල්සිම යන ගමන් මම මගේ හොඳම යාළුවෙක් ඉන්නවා අසු. එයාගේ ගෙවල් බදුල්ලේ. ඉතින් අපි එකම ක්ෂේත්‍රයේ වැඩ කරන අය මේ අපි ආවා මේ බෝගොඩ පාලම බලන්න. විශේෂම තැනක් වළංගම්පා රජුගේ කාලේ ඉඳන් තියෙන. ඇත්තටම සමාවෙන්න මට ලොකු වීඩියෝ එකක් ගන්න බෑ. මේ මොකද බෝගොඩ පාලමේ වීඩියෝ කරන්න අවසර ගන්න ඕනේ මේ ලොකු හාමුදුරන්ගේ. ඉතින් සුවිශේෂී තැනක්. කිසිම මේ ඇණයක් පාවිච්චි නොකර තනිකර ලීයෙන්ම හැදූ ලස්සන පාලමක්. මේ පාලමේ කොටසක් මම පොඩි වීඩියෝ එකක් කරලා ඇති බලන්න. අනිවාර්යයෙන්ම හාලියලින්ට ආවොත් හාලියලින් ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 11ක් විතර වගේ එන්න තියෙනවා. ඔබට ඇවිල්ලා මේක නරබලා යන්න. මම හිතන්නේ ආසියාවේ තව තියෙන එක පාලමක් කියන එක තමයි මම දැනුවත් උනේ. ඉතින් ඔබත් ඇවිල්ලා අනිවාර්යෙන් බලලා යන්න ඕන සුවිශේෂී තැනක්. පඩිපෙළ නැගගෙන යන්න තියෙන පොඩ්ඩක් හති ගණන් ගන්න එපා. තව ටික දුරයි. ඉතින් අසුත් එක්ක මේ මම යනවා මේ දැන් මඩොල්සිමට. දැන් බදුල්ල ඉඳන් පස්සර පාර. බදුල්ල ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 20ක වගේ දුරක් තියෙනවා. අපි පස්සරට ගිහිල්ලා පස්සරින් තමයි හැරෙන්න තියෙන්නේ මඩොල්සිමට. ඉතින් මේ වෙලාව නම් ටිකක් සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ. නමුත් දන්නේ නැහැ කොහොමද කියලා මීදුමේ මොකද වැටලා තියෙනවද කියලා දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. මඩොල්සිම දැන් අපි පස්සර ඉඳගෙන
මඩොල් සීමට යන්න මෙතන ඉඳන් කිලෝමීටර 18ක් පෙන්නනවා. අපි බලමු කොච්චරක් දුරට යන්න දිනද පුංචි ලෝකාන්තෙට කියලා. වෙනසක් නැහැ නේ. මම දැන් අවුරුදු 20කට විතර ආවා කියලා 25කට මේ පාරම. මේ දාම මේ පාර ඒක විදියයි නේ. මේ පාර. දැන් මේ මචං අර කොහෙද මේ මීමුරේ පාර තින්නේ? ඒක හැදිලා. ඒක හැදිලා හැබැයි පාර පටුයි. එනට යන්න පුළුවන් මචං. ඔන්න මං ආවා දීර්ඝ ගමනකට පස්සේ මඩොල්සීමට. දැන් මං ඉන්නේ මඩොල්සීම පූර්ව ඉස්සරහා. මේක තියෙනවා මේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1300ක් උසකින් තමයි මේ මඩොල්සීම පිහිටලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන පළාතක් කියලා එන මඟ දෙපස්සේ දැක්කා. ලස්සන කොළ පාටට වැහුණු තේවතු මැද්දෙන් ආවා. දැනට ඇත්තටම කාලගුණය මට සුදුසු පරිදි තියෙනවා. අපි තව බලමු පුංචි ලෝකාන්තයට අපි යන්න තියෙන හින්දා එතනත් ගිහිල්ලා බලමු මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. රයිට්. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔන්න මේ තියෙන්නේ මඩොල්සීම ටවුන් එක. අතරම කුඩා නගරයක් කියලා මේක පේනවා. දැන් අපි මේ කුඩා නගරයෙන් ඇත්තටම මේ මෙන්න මේ බුදු පිළිමය ළඟින් දකුණට හැරලා තමයි පුංචි ලෝකාන්තේ පැත්තට යන්න තියෙන්නේ. මාර්ගේ නම් එච්චර කාපට්ම දාලා නැහැ. ඇත්තටම මේ පැරණි මාර්ගෙම තමයි තාමත් පාවිච්චි වෙන්නේ. මඩොල්සීමේ ඉඳන් පුංචි ලෝකාන්තයට යන පාරේ අතරමගේ යද්දි ඇත්තටම මටත් මගේ යාළුවටත් මෙතන නොනවත්වා යන්න බැරි කමක් තිබුණා. ඇත්තටම මේ පුදුම ලස්සනක් කඳු නිම්නයක් ගාව තමයි දැන් මේ ඉන්නේ. මම ඔබට යොපු දර්ශනවල ඈතින් පේනවා මෙතනින් ඈතට දියැලක්. මම ඇත්තට මේකේ නම දන්නේ නැහැ. ඉතින් වව් පුදුම ලස්සනක්. ලෝකයේ සංචාරක ගමනාන්තවලින් හොඳම රටක් වෙච්ච ලංකාව නොදැකපු අපේ කොච්චර ඉන්නවද ලාංකික පුරවැසියෝ. මමත් මේ පළවෙනි වතාවට යන්නේ. මම ඊට කලින් දවසක් ඇවිල්ලා අතන මගට ඇවිල්ලා හැරිලා ගියා. පුදුම ලස්සනක්. එන්න ඕනේ ඔයගොල්ලෝ. මේ උලන් ආග්‍රහණය කරන්න, මේ ශබ්දය අහන්න, මේ මුළු මගේ ඇස් ඉදිරිපිට තියෙන සියලුම දර්ශන පතය සම්පූර්ණයෙන්ම කොලෙන් වැහි ගිහිල්ලා තියෙන්නේ. හරිම ලස්සනයි. මෙච්චර ලස්සන රටක අපි ඉන්නේ. මේ තමයි පස්සට ඉඳන් මඩොල්සීම යන මාර්ගයේ.
අම්බලම හන්දිය. දැන් මේ අම්බලම හන්දිය තමයි මම ඉන්නේ. මෙතනින් දැන් මගේ දකුණු අස පැත්තට, ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ මඩොල් සීමට එන්න පස්සර පැත්තෙන් ඉඳන් එද්දී මේ අම්බලම හන්දිය හම්බ වෙනවා. මම ඉන්න ඔයාලට පෙන්වන්න ඒක. right. දැන් මේ අම්බලම හන්දියේ වම් අත පැත්තට ගියොත් තමයි ඔයගොල්ලෝ පුංචි ලෝකාන්තය බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දකුණු අත පැත්තට හැරුණොත් ලුණුගල පැත්තට යන්න පුළුවන්. ලුණුගල පැත්තෙන් කියලා බේසම් මැල කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. පීසැල්ල ඒ වගේ දේවල් බලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හන්දියට එන්න. ඒ වගේම ඔබට පෙන්වන්න ඔබට බදුල්ලේ ඉඳන් එනවා නම් පිටමාරුව මෙන්න මේක තමයි බස් එක ඔයාලා ගන්න ඕන. මේ බස් එකේ මේ පිටමාරුව හන්දිය කියන තැනට එන්න පුළුවන්. මේ බස් එක පිටමාරුව බස් එක මේක යනවා මේ පුංචි ලෝකාන්තේ හරහා තමයි ඔබට යන්න පුළුවන්කම තියෙනවා. මේ පුංචි ලෝකාන්තේ කිලෝමීටර් 30 කනෝ දක්වා ගිහිල්ලා ඔබට පුළුවන් පුංචි ලෝකාන්තේ බලන්න යන්න. මේ අපේ එලු ගයිඩ් කෙනෙක් ඉන්නවා. දැන් ඇතර සෑහෙන දුරක් අපේ ඉස්සරහින් දුවගෙන ආවා. මමත් මගේ යාළුවත් මට අද ගොඩාක් උදව් කරනවා මේ අද මේ ගමන යන්න. අපි දෙන්න ඇත්තටම පොඩ්ඩක් විතර මේ පුදුම විදියට මේ නිරුත්තර වෙලා ඉන්නේ. මේ ප්‍රදේශය දැක්කාම පුදුම ලස්සනක්. ඉතින් හරිම ලස්සනයි මේ පරිසරය හිතා ගන්න බැරි තරම් මේ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙන එක ඇත්තටම මේ පුදුමයක්. ඇත්තටම ලංකාවේ අති බහුතරයක් ලංකාවාසී ජනතාව මම අර කලින් කිව්වා වගේ අපේ රට හරියට දැකලා නැහැ. ඉතින් මෙච්චරම ලස්සන රටක ජීවත් වෙන අපිට මේවා ඇවිල්ලා බලන්න වෙනවා අනිවාර්යයෙන්ම. නොබැලුවොත් අපරාධය. ඇත්තටම මේ වංගු සහිත පාරේ අපි යනවා මේ පස්සරේ ඉඳන් මඩොල් සීම පැත්තට. මඩොල් සීම පහු කරගෙන මම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ වීඩියෝ එක පෙන්නුවා. ආපහු දකුණට හැරිලා අපි කෙලින්ම එන්නේ අම්බලම කියන හන්දියට. ඒ අම්බලම කියන හන්දියෙන් දකුණට ගියොත් ලුණුගල පැත්තට, වමට ගියොත් පිටමාරුව පැත්ත. පිටමාරුව කියන පැත්තේ තමයි පුංචි ලෝකාන්තේ තියෙන්නේ. කොකාගොල්ලනේ. කොකාගොල්ල ස්ටේට් එක තමයි රෝබෙරි මේ ස්ටේට් එක. රයිට්. අපි දැන් මේ ස්ටේට් එක ඇතුළේ තමයි දැන් ඉන්නේ. අපිට කිව්ව විදියට ඒ අම්බලම හන්දිය නම් කිලෝමීටර් 7ක වගේ දුරක් යන්න තියෙනවා. පුංචි ලෝකාන්තේ පිවිසුමට වෙනකන් අපි එතනින් ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටරයකුත් මීටර් 200කුත් වගේ ප්‍රමාණයක් පයින් යන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඒ අත්දැකීමත් විඳ ගන්න බලාගෙන තමයි මමත් මගේ යාළුවා අසුත් මේ ගමන යන්නේ. බලමු. දැනටම අපි දෙන්න මේ ඇත්තටම ගොඩක් එයාට නම් එයාගේ ප්‍රදේශයේ හින්දා එයාත් ගොඩක් විඳින ගමන් යන්නේ මේ සංචාරේ. එයාට විඳින්න හම් වෙන්නේ නැහැ. මොකද ගොඩක් රියදුරසුනේ ඉන්න හින්දා දවසේ මාත් එක්ක මම තමයි විඳගෙන යන්නේ. ලස්සන පරිසරයක්. ලස්සනම පරිසරයක්. එන්න හැමෝම ඇවිල්ලා බලන්න ඕගොල්ලෝ පුළුවන් වෙලාවක. පස්සරට එන්න බදුල්ලේ ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 18ක් 37 අතර ප්‍රමාණයක් තියෙනවා. පස්සරෙන් වමට හැරිලා මඩොල් සීම පාරේ මඩොල් සීමට කිලෝමීටර් 18ක් තියෙනවා. මේ මඩොල් සීමෙන් දකුණට හැරිලා තවත් ඉදිරියට ආවට පස්සේ ටිකක් එද්දී අම්බලම හන්දිය හම්බ වෙනවා. එතනින් කුරියගොල්ල හන්දියනේ. කුරිවිගොල්ල හන්දියෙන් අම්බලම හන්දියට කුරිවිගොල්ල හන්දියෙන් අම්බලම හන්දියට ඔන්න 80 කියනවා. ඊට පස්සේ කාපට් එකක් හම්බ වෙනවා අපිට. අර ඒ එනතුරු යම්සි විදියකින් පාර එච්චර කාපට් පාරක් නෙවෙයි. අර පරණ තාලෙම පාරක් තමයි තියෙන්නේ. නමුත් එන්න පුළුවන් පාර අබලන් තත්ත්වෙම නැහැ. දැන් අපේ වාහනේ තමයි අපි මේ යන්නේ. ඉතින් දැන් එතනින් එහාට සාමාන්‍යයෙන් හොඳම කාපට් පාරක් තියෙනවා. හැබැයි පාර පටුයි. ඉතින් ලොකු වාහනවල එන්න එපා. අපේ උපදෙස් තමයි ලොකු වාහනවල එන්න එපා. පුළුවන් තරම් සාමාන්‍ය පොඩි වාහනයකට වෑන් එකක් පොඩි බස් එකක් වුණාට ගැටලුවක් නැහැ. ලොකු බස් වගේ අරන් එන්න එපා. මොකද අරන් ආවෙන් පස්සේ එකක් ඕගොල්ලෝ රිවර්ස් කරගන්න එහෙම ඊට පහසුකම් නැහැ කියන එක තමයි කිව්වේ. ඔන්න මෙතන ඉඳන් අපි දැන් පොඩ්ඩක් විතර පාර කැඩිච්ච පාරක් අපට හම්බ වුණා. අපි බලමු. ඒකත් ගිහිල්ලා බලමු. රයිට්. මෙන්න රෝබෙරි සමූහයේ මඩොල් සීම ප්ලාන්ටේෂන් එක. මෙතනින් පෙන්නනවා
පිටමාරුවට කිලෝමීටර් 9.3ක් පෙන්නනවා. සූර්ය කොල්ල කිලෝමීටර් 11.3ක් පෙන්නනවා. ඉතින් ඔව් අපි ගිහිල්ලා බලමු. රයිට් ඔන්න අපි ආවා මේ පිටමාරුව පාරේ ඇවිල්ලා මෙන්න මෙතෙන්ට තමයි ඔයාලා එන්න ඕනේ සියලු දෙනාම මේ ඒ කියන්නේ පුංචි ලෝකාන්තයට යනවා නම් මේ බෝඩ් එකක් දාලා තිනවා පුංචි ලෝකාන්තය 1 කිලෝමීටර් කියලා දාලා. ඉතින් එතෙන්ට ඇවිල්ලා එතනින් ඔයගොල්ලෝගේ වාහනය පාක් කරන්න සිද්ධ වෙනවා ඔබේන වාහනය. මෙතන ඉඳන් අපිට දැනගන්න ලැබිච්ච ආරංචි විදිහට කිලෝමීටරයයි මීටර් 200ක් විතර වගේ දුරක් පයින් යන්න තියෙනවා පුංචි ලෝකාන්තයට. මේ වනතුරු සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ මන් දන්නේ නැහැ කන්ද උඩට මොන වගේ මීදුමක් එහෙම පැතිරලා තියෙනවද කියලා. හරිම ලස්සනයි. කියලා බලමු. ඊයන් ඔයගොල්ලෝ හැමෝම. මමත් අසුත් මේ ටිකක් රළු මාර්ගයක මේ පයින් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. හැබැයි ආවට පරිසරය නම් හරිම මේ මාරම ගති. අතර මාරම ලස්සනයි. එන්න දවසක ඔයගොල්ලෝ ඇවිල්ලා අනිවාර්යයෙන් මේක බලලා යන්න. හැබැයි අපේ කාර්යක ඉල්ලීම අරන් ආපු දේවල් අරගෙනම යන්න තියලා යන්න එපා කිසිම දෙයක්. ටොපිකොලයක්වත් දාන්න එපා. අනාගත පරපුරට මේව බලන්න තියෙන්න ඕනේ අපිට වගේම. ඉතින් දැනට මේ එනතුරු පරිසරය අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. හැබැයි අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපි කරන දේ ඔයගොල්ලොත් කරන්න උත්සාහ කරන්න. ටොපිකොලයක්වත් දාන්න එපා මේ පරිසරයට. පුංචි ලෝකාන්තයට එන අතරමඟ ටිකක් උසහරියේදී ටිකක් විතර පාර ටිකක් රළුයි. ඉතින් මම රෙකමන්ඩ් කරන මම නම් සෙරෙප්පු දෙකක් දාගෙන ආවේ. ටිකක් ඊට සරලන පාවහන්නි වල පැලඳගෙන ආව නම් හොඳයි කියලා හිතනවා. අනිවාර්යෙන් මේ මග නැති වුණත් තෙත තියෙන තැන් වල අනිවාර්යෙන් කූඩැල්ල නම් ඇති. නමුත් මට නම් හම්බුනේ නෑ. හරිම ලස්සනයි. මෙතන තියෙනවා ටිකට් එකක්. වා මෙතන තියෙනවා ටිකට් එකක් ගන්න රුපියල් 50ක. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට ගන්න සිද්ධ වෙයි. මම මේ දකින්න දසුන අසු මොනවද කියන්නේ මේකට? මොනවද කියන්නේ මේක බලන්න. අපි එක්සයිට් වෙලා තියෙන තරම්. මගේ අම්මේ. ඔබට හෝටල් ප්ලේන්ස් වල තියෙන ලෝකාන්තේ ගොඩක් වෙලාවට ගියාට දකින්න හම්බ වෙන්නේ නැහැනේ. ඔන්න මමත් මගේ යාළුවා අසුත් හරිම වාසනාවන්තයි. අපිට මෙතන මේ ටිකට් කවුන්ටරේ මහත්මයක් කිව්වා ඔන්න මීදුම තිබිලා දැන් අයින් වුණා විතරයි කියලා. මේ බලන්න මේ පරිසරය. මෙතෙන්ට අම්පාර බිබිල රන්දෙනිගල මාපාකඩාර මාපාකඩ වැව මේ සියලුම තැන් මෙතෙන්ට පේනවා කියලා තමයි කිව්වේ. ඔව් ඒ බිබිල ටවුන් එක. වා ඔව් අම්පාර සේනානායක සමිතිය. ඔව් ඒ කියන්නේ මේ රන්දෙනිගල නෑ මේ ඉංගිනියාගල ඩෑම් එක. රයිට් කොටගම කියන්නේ රයිට් ඒ මේ පහල තියෙනවනේ. එතකොට අර මේ වලාකුළු මෙහෙම උඩින් එහෙම පාවෙන වෙලාවද? ඒ කියන්නේ උදේ ඉර පායනවනේ. ඉර පායනවනේ. ඒ සන්රයිස් එක කට්ටිය බලන්න වෙලා කැම්පින් දාගෙන. ඒ කීයද ගන්නේ? අපේ ටෙන්ට් තියෙනවා. කෑම ඔව්. ටෙන්ට් එක 2000ක් විතර වගේ වෙන්නේ. කෑමත් එක්ක දෙනවා නම්? කෑම වෙනම ගන්නවා. වෙනවා. ඒගොල්ලෝ ගෙනලා දෙනවා. රයිට් හොඳයි. පරිසරයට හානියක් කරලා යනවද ඒගොල්ලෝ? පරිසරය විඳින්න ගන්න
මිනිස්සු ටිකක් තමයි ඉන්නේ. ඒක වෙලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්න තියෙනවා. පරම්පරාවට යමක් ඉතුරු කරන්නේ. අනිවාර්යෙන්. ඇත්තටම ඔයගොල්ලෝ ගේන දේවල් අරන් යන කිසිම දෙයක් තියලා යන්න බෑ මෙතෙන්ට. එච්චරටම ලස්සන තැනක්. ලංකාව මේ තරම් ලස්සන තැනක්ද කියන එක මේ තව තවත් සහතික වෙනවා අපි යන තැන් දිහා බැලුවාම. ඉතින් මේ බලන්න මේක සමහරක් විට මේ කැමරාවකට පේන සීමාවට වඩා ඔයගොල්ලන්ට ඇහිම්ම දැක්කොත් තමයි මේ දේවල් හරියටම පේන්නේ. ඉතින් මම කරන්නේ ඔයගොල්ලන්ට උද්දීපනයක් ලබා දෙන එක විතරයි. ඇත්තම කිව්වොත් හරිම ලස්සන පුදුමාකාර හිතනවා මේ ලංකාවේ ඉන්නේ කියලා එලාකට ලෝකෙ පුරා සංචාරය කරන කෙනෙක් විදියට ඇත්තටම මේ මෙහෙම පරිසරයක අපිට ඉන්න ලැබිච්ච එක මෙහෙම පරිසරයක් විඳින්න ලැබිච්ච එක එක්තරා විදිහක වාග්යක් කියලා හිතෙනවා. ඉතින් එන්න ඇවිල්ලා මේ පරිසරය කවදාවත් විනාශ කරන්න එපා. මේ පරිසරයේ අනාගතයේ ඕනම කෙනෙකුට දකින්න පුළුවන් වෙන විදියට ඕගොල්ලොත් ඇවිල්ලා හැසිරෙන්න. ඒක සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ මනස උසස්නේ. ඉතින් ඒක ඒ විදිහටම තියන්න. සාමාන්‍ය ලංකාවේ බහුතරයක් එහෙම වුණාට කිහිප 12ක් අපි දැකලා තිනවා. දැනකට අහම් පොඩ්ඩක් ඉන්න දන්නේ නැහැ සහ එතන අපරිසිදු කරලා බොහොම විනාශ කරලා යනවා. ඔව්. හරිම පිරිසිදුව තියාගෙන මේ නුවන් අය කියන දේ ඒක හරිම සමාජ වගකීමක් රැකියාවකට වඩා ඊට අමතරව මෙතන මේ ඔය කිව්වා වගේම ටොපිකොලයක්වත් නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් රැක දෙන්න. එක මිල්ලීම එකයි පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බෙදා හරින්න. මොකද එකක් අපි කරන්නේ සමාජ වගකීමක්. අපිත් විඳින ගමන් ඔයගොල්ලන්ටත් ඒවා පෙන්නනවා. අනිවාර්යෙන් ඉතුරු කරමු. මේ පරිසරය තව ඉදිරි අවුරුදු දසදහස් ගණන් මේ ලෝකේ පවතින තුරා තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලොත් ඒකට සහකරුව වෙන්න. ඇත්තටම සහයෝගය දෙන්න. මේ ඇවිල්ලා බලන එක විඳලා යන්න. ඔයගොල්ලෝගේ අරන් ආපු දේවල් සියලුම දේවල් අරගෙන යන්න. ඉතින් ඔන්න මඩොල් සීමට අපි ආවා. එන කෙනෙක් ඔන්නම විස්තර ටික දාලා තිනවා. ඔයාලා බලන්නේ කොහොමද එන්න ඕනේ කියන එක. බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් පස්සරට ඇවිල්ලා පස්සරින් ඔයගොල්ලෝ එන්න ඕන මාර්ගය මම මේ වීඩියෝ තුල ඔයගොන්ට කිව්වා. ඉතින් ඔයගොන්ට අවශ්‍ය නම් නයිට් කැම්පින් කරන්න පුළුවන්. ටෙන්ට් එහෙමත් තියෙනවා කියලා අපේ නුවන් අයියා කියනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ නම්බර් එක ඔයගොන්ට අවශ්‍ය වුණොත් එහෙම එකම දේ කරන කාරණික ඉල්ලීම කවදාවත් මේ විනාශ කරලා යන්න එපා. අපි මේව දාන්නේ ඔයගොල්ලෝම මේ ලස්සන පරිසරයේ විඳින්න මිසක් අනික් කෙනෙකුට විඳවන විදිහට පරිසරය ඔයගොල්ලෝ විනාශ කරවන්න නෙවෙයි. ඉතින් ඇවිල්ලා මේව බලන්න. ඉතින් ඔන්න එක දවසේ සංචාරයේ මම මඩොල් සීමට ආවා. දැන් මෙතන ඉඳන් ඇත්තටම මේ නැවත කොළඹලා පිටත් වෙන්න තියෙනවා. දැන් වෙලාව හවස 4:20යි. මොකද අපි මගින් මග දේවල් බලවල තමයි ආවේ. ඉතින් ඕගොල්ලොත් එන්න. ලස්සන මඩොල් සීමට මමත් හිතන්නේ මේ තරම් ලස්සනක් ඇති කියලා. ඇත්තටම ආවට පස්සේ අපිට හිතාගන්න බැරි වුණා. අපි ඇත්තටම නිශ්ශබ්ද වුණා ටික වෙලාවක් මේ ලංකාවේද අපි ඉන්නේ කියලා. ඉතින් මමත් මගේ යාළුවා අසුත් ඇත්තටම මේ අපි දෙන්නම ඉන්නේ ඇත්තටම එකම ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ. නමුත් අපි වෙන වැඩ කරන ඉතාමත් හොඳ යාළුවෝ. ඉතින් එයා ගෙවල් බදුල්ලේ. ඉතින් අද මම එනවා කිව්වහම මගෙත් එක්ක මගේ උදව්වට ආවා. මොකද පාරවල් ගැන හොඳ දැනීමක් තියෙනවා මට වඩා. සහ මට වඩා ගොඩක් අත්දැකීම් තියෙන මගේ හොඳම යාළුවෙක්. ඉතින් වෙලාව දැන් හවස 5යි. අපි වාසනාවන්ත වුණා මේ අපි මීදුම කියන එක ඇත්තටම පුංචි ලෝකාන්තයේදී අපිට තිබුණේ නෑ. හැබැයි අපි එන්න ලෑස්ති වෙනකොට මීදුම පොඩ්ඩක් ආවා. ඉතින් ලස්සන එක්දින සංචාරයක් මගේ ජීවිතයේ අමතක නොවනම එක්දින සංචාරයක් කිව්වොත් නිවැරදි. එන්න ඔයගොල්ලොත් මේ පරිසරය විඳින්න. අපි අර කිව්ව විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රවාහන මාධ්‍ය යොදාගෙන මේ පරිසරය බලන්න. සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා දවස් දෙකක් වගේ ඉන්න බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. මේ අවට නම් හෝටල් පහසුකම් ටිකක් නැහැ මඩොල් සීමාවට. ඔයගොන්ට සාමාන්‍යයෙන් පස්සරින් එහාට බදුල්ල හෝ ඇල්ල ඒ යන්න වෙනවා. ඇල්ලේ ඉඳන් සාමාන්‍යයෙන් මම හිතන විදිහට පැය 3ක විතර ගමනක් තියෙනවා මේ අපේ පුංචි ලෝකාන්තයට වාහනයක ආවත්. ඉතින් ඒ වුණත් ඒ මහන්සිය සහ ඒ දුර ආවට කිසිම විදියක අපතෑමක් නැහැ. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න දේශගුණය ගැන. මොකද මීදුම
වැටුනොත් ඇත්තම සමහරක් වෙලාවට මෙහි මීදුම නිසා මාර්ගය පේන්නේ නැති තත්ත්වෙටම මීදුම එනවා. ඉතින් ගොඩක් තරම් වෙලාවට වැහි දවස් නැතුව ඊට අමතරව උදේ වරුව සහ දවල් වරුව ඉලක්ක කරගෙන ආව නම් වඩාත් හොඳයි. ඔයාලා හැමෝටම හොඳ අත්දැකීමක් ලබන්න පුළුවන් වෙයි කියලා එතන නිලධාරි මහත්මයා අපට කිව්වා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දවල් වරුවේ මීදුම ආවොත් ඉක්මනට මීදුම් පහ වෙනවා කියලාත් ඔහු කිව්වා. ඉතින් ඔහු තව ලස්සන කතාවක් කිව්වා. ඒක හරි විනෝදාත්මකයි. අපේ සමහරක් අය එතනට එනවයි කියලා කිව්වා නයිට් කැම්පින් කරන්න. හැබැයි එන්නේ සන්රයිස් එක බලන්න. ඒ දසුර. ඔව්. ඉතින් කිව්වා අපේ සමහරක් අය විඳින විදිය ලොකු අවුලක් තියෙනවා සමහරක් අය. උන් ඇවිල්ලා බත්පැන් පානය කරලා කූඩාරම්වල ඉන්නවා. දැන් සන්රයිස් එක බලන්න දෙන්නේ. ඉතින් ඔහු නැවත සේවයට වාර්තා කරන්න යනකොට උදේ 8ට විතර වගේ වෙනකොටත් හොඳටම නිදි. ඉතින් සන්රයිස් එකක් ඒ කියන්නේ ඇවිල්ලා උස්සගෙන ගියත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ විඳින්නේ නම් එන්නේ අනිවාර්යෙන් ඒවා විඳින්න. අපරාධයක් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ඒ වගේ කැපකිරීමක් කරලා elevation 4200 feet කොකාගල. රයිට්. මෙන්න අපි දැන් මේ පුංචි ලෝකාන්තර පොඩ්ඩක් පහලින් තියෙන කොකාගල ටී ෆැක්ටරි එකේ මෙතන තියෙන elevations 4200 feet කියලා. ඒ කියන්නේ අඩි වලින් අඩි 4600ක් උසක තමයි මේ දැන් මේ කොකාගල ෆැක්ටරි එක තියෙන්නේ. දැන් මෙතන උඩකට වෙන්න තමයි අපි අතන පුංචි ලෝකාන්තේ තියෙන්නේ. ඔන්න ඒකත් දැනගන්න හම්බුණා අපිට. අන්න ඒක නිසා මේ ඒ විඳීම ලබන්න නම් එන්නේ අනිවාර්යයෙන්ම ඔබ ඒ වියදම් කරගෙන සහ ඒ විඳින්න බලාගෙන ඉන්න එක අනිවාර්යෙන් විඳලා යන්න. විඳවලා යන්න නැතුව. අපි සාර්ථක ගමනක් අද ඉවර කරා. දැන් අතරම මම නැවතත් කොළඹලා පිටත් වෙනවා. ස්තුතියි අසු, thank you ආවට මං වෙනුවෙන්. අපි ලස්සන සංචාරයක් කරා. එහෙනම් ඉස්සලා කිව්වා වගේම අපිව subscribe කරන්න, ඒ වගේම අපේ travel with නිලංග page එක follow කරන්න, like කරන්න. ඔයගොල්ලන්ට අනාගතේ කවදම හරි දවසක මේක වැදගත් වෙයි. ඔයගොල්ලෝගේ යාළුවන් අතර මේක බෙදා අරින්න. ඒකත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඉතින් සංචාරය කරන්න, ජීවිතේ විඳින්න. කියලා